සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා දැන් බර්මි අහන ප්‍රඥාවෙ ගිහියන් වන අපට සමාජයේ සම්බන්ධතා නිතිපතා ඇති වේ. මේවා නිවන් මගට බාධා නොවේද කියලා මේ ප්‍රඥා. දැන් නිවන් මග පොතනද දියෙන්නේ නිවන පොතනද දියෙන්නේ. නිවන් මග මොකක්ද? කුමක් දැක්කොත් නිවන් දකින්නවා. මෙන්න මේ පොත පොඩ්ඩක් ඉතලා තෝරාගෙන බලන්න ඕන. එතකොට තමයි සමාජයට සම්බන්ධතාවයම ආදී අපිට බාධක නැද්ද කියලා පෙනේ. දැන් මේ නිවන් දකින්නවා කියලා කියන්නේ 아무තු දෙයක් කරන්නේ නෙමෙයි. ලෝකේ යම් ස්වභාවයක් තියෙනවා. ලෝකේ යම් සිද්ධාන්තයක් ක්‍රියාත්මක වෙන ලෝක සිද්ධාන්තය. මෙන්න මේ සිද්ධාන්තේ ඥාන ගෝචර. යම් මොකට හොඳ දිහිනුවරින් මේ ලෝකේ ස්වභාවය කල්පනා කරලා බලනකොට අපි මේ ලෝකේ ස්වභාවය දකින්න නැතුව බහැපු වැරදි නිගමනයක ඉන්නවා. ඒ නිසා මේ ලෝකයේ තුල සැනසීමක් ප්‍රාන්තියක් තුවයක් තියෙනවා. ඒකෙන් අපි සැනසිය යුතුයි. වීඩක් ලබා ගත යුතුයි කියන තීරණයකට බහිනු. මෙන්න මේ තීරණයට බහැර අපිට කරන්නේ ඒ පතේ හවා යනවා. දැන් මේක තමයි මේ ලෝක සත්‍යයේ කුණ්‍තංජන ගතිය කියන්නේ. දැන් මේ ගතිය නිසා මේ ලෝක සත්‍යය මේක හවා යනකොට මේ ලෝක ස්වභාවය පොඩ්ඩක් හිතුවා. මේ ලෝකෙ හිමි ස්වභාවයක් ඇත්තේ ස්වභාවයේ පේන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. දැන් අපි මේ ලෝකේ අපි මොනවා හරි අජු කරලා කවුන්ටර් එක සම්පන්නතාවයන් පවත්වනවා, රැකී ආරක්ෂා කරනවා. විවිධ ආකාර අදහස් ඇතුව ඉන්නවා. මේ අපිට පොඩ්ඩක්වත් නිදහසේ පොඩ්ඩක් හිතන්න වෙලාවක් හදාගන්න බැයි. කොකේ රාත්‍රී පොඩ්ඩක් නිදහසේ හිතලා. අපි හනා මෙන්න මෙහෙම දෙයක්. තමන්ට වැටහෙන මොලේ පිටක් අනුන්ගේ මොලේ කියව ප්‍රදේශයේ කියවල් නෙමෙයි. මෙන්න මේ අහන පංච උත්තරයක් දෙන්න පුළුවන්. දහම් දන්න කෙනෙක්ගෙන් බලා කනහ ඇති. ආර බලන්න ඔයා දන්නවාද මේ ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා කියලා දෙයක්? මේ ලෝකෙ දැකලා තියනවාද අහලා තියනවද? ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. ඔයිනි අපි දැකලා තියනවා අහලා තියෙන. ඒ ජරාවටපත් වෙනවල මරණයටපත් වෙනකොට ඔයගොල්ලෝ ප්‍රිය කරනවා නම් යක්විසි දෙයක්. අනේ මේක මෙතේ පවතිවා කියලා හරි ආසාවෙන් ඉන්නවා. ඒ දේවල් අත්හැරලා ඔයගොල්ලෝ අකමැති දේවල් විතර ජරාවට මරණයටපත් වේ. නැත්නම් මේ ජරාවට මරණයටපත් වෙනවා කියන එක මේ ලෝකේ අපි කැමැති අකමැති කියන තීරුණේට පොඩු එකක්ද නැත්තේ? පොඩු පැත්තකින් දිලා ඔබව පැත්තකින් දිලා ඔයාට වැටෙන තීරුණේ කිතර බලලා ඔනු උත්පයක් දෙන්න කිව්වෝ. දැන් ඉතින් අපිට තේරෙන්නේ නැකළු උත්තරයක්. මොන જાතියේ ලස්සනට මොන જાතියේ සෝදර මොන හතේද මොන જાතියේ කොහොම හොඳයි කියලා තිබුණා. මා ප්‍රිය කරන හෝ අප්‍රිය කරන මොන දෙයක් තිබුණා. විද්‍යාමාන විද්‍ය යම් જાතියක් හැවෑනා. ඕක ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා කියන එක ඇත්තද වරුද ඔයාට වැටෙන්නේ කොහොමද කියලා කෙනෙක්ගෙන් අහුවොත් මොලේ කරදම් තියනවා නම් ඌට තේරෙන්නේ නැද්ද ඇත්තවත් එහෙම ජරාවටපත් වෙන මේ જાති දියලිතයි කිය. මේ හටගන්න જાති ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා ඒක එහෙමයි වළක්වන්න බෑ. මොනිතයා කල්පනා කරලා එයා බැලුවා. අජීවී හෝ අජීවී හෝ මොනවා හරි જાතිය. ජරාවටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන්නේ නැතිව කොහෙද තියෙන්නේ කියලා තමන්ම හිතන්න පටන් ගත්තා. කාගෙන්වත් අහන්න දෙයක් නෑ ඕ. තමන්ට මෙච්චර කල් ගෝචරලා තියෙන මොනවා හිතලා බැලුවා. ඕකේ ජරාවක් මරණයක් හා සම්බන්ධයි කියලා වේ. ජරාවට මරණයට සම්බන්ධ නැති කිසිම જાතියක් මරණ කොච්චර හිතුවත් දකින්න එකක් අරමුණු කළා දෙකක් නෑ. මේක මටම තේරෙනවා කියන යෝගනයක් එක්ක. මෙන්න බුදුරන් වහන්සේ දහම් නිගමන ගන්න කිව්වේ එකෙන් කෙනාගෙන් නෙමෙයි ඔය තමන්ගේ නිගමනේ හරියට බලන්න. ඔන්න දහම් කාණ්ඩය. විමර්ශනය කරා. මෙන්න මේකට තමයි මම කිව්වේ ඔබලක ජාතිපත්‍ය ජරාවරණම් කියලා. ජාති ප්‍රත්‍ය වුණා නම් ජාතියක් හදනොත් ජරා වර්ණේ උරුමයි. ඔන්න ඕක දැනගන්න. දැන් උඹට ඔක බොරුයි කියලා හැම හිතෙනවද? කිතර බලපන් අනුගේ පොත්පත් යන්නේ නැතුව අනුගේ අනුවල පත් යන්නේ නැතුව කිතර වල්ලා ගනිකෝ තීරණය. මේ බුදුරජාණන් වහන්සේ දහම් තුලක ඒතකොට තමයි ඉතින් ඇත්තම දේම බුදුරජාණන් වහන්සේ මම මටම වරහා ගන්න වරක් කිව්වා.
දැන් මෙච්චර කාලෙ මම ගියේ හරි බයෙන් ගිහින් මිනිස්සු එක කතා කරනවා. ඔයගොල්ලෝ ඔය කතා කරන්නේ ඔයගොල්ලන්ට අයිතියක් නේ. ඔය දිව්‍යයන් වහන්සේගේ අයිතිය. ඔය මිනිහා කතා කරන්න එපා. වැහුවා. ඔය බමුණු තරම් විදිහ නෑ ළඟට ගියේ. උඹලට වීදියයි කියන්නේ. ඔබලා කිව්ව වැඩි කරගෙන ඉඳපන්. අපි හන්න පොඩ තියා. අපිට දානේ තියෙන පින් කරගන්න. ඒ උඹලා ඒ මිනිහා කතා කරන්නට වැහුවා. දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ අමුකම උත්තම ශ්‍රාවක උත්තම තාපියන් වහන්සේ නම අපිට නිදහස දීලා තියෙනවනේ හිතන්න හරියන පැහැදිලි ක්‍රමයක්. අර අනික් කාටවත් මැලපවත්තල බැරි මහා ඥානයක් ඇති උත්තමයෙක් හොඳට විශ්වාසයක් තියනවාද? ඒ උන්වහන්සේ දෙනවා අපිටම හිතන්න ක්‍රමයක් අර වගේ වහල් වෙන්නේ නැතු. හිතලා බලන්නකො ජරාවන පපේටපත් වෙනයි જાතියක් ඒ උඹලා දැනගන්න තියෙනවාද හිතලා බලපල්ල. එක එකනාගෙන් අහන්නේ තු අනික් යාගේ විශ්වාසිත ඒ විශ්වාස තියන්නේ කතා කරන්නේ නැති. කිහින ඕනේ මෙහි යවලා ඔන්න ඔකට උත්තරේ වෙලා බලහල්ලා. මේ බුදුදන් හැට දුන්නත් වෙන්නේ. ඇත්ත වශයෙන්ම ජාතියක් හැබැයි නම් ජරාවට මතේටපත් වෙනානේ හවජීවී වේවා අජීවී වේවා කොයි එකක්. ඉතින් වල පිට බලනකොට බැලු දෙනෙක් ඔබ දකින්න තියෙනවා. ඉතින් ඕවෙන් සමහරියට ඔබලා ප්‍රිය කරනවා. ප්‍රියයි මනාපයි යහපතයි කියේ. අප්‍රියයි යමනාපයි අයහම නැගිලා බිනම් කියවට අකමැති වෙනවා. උඹලගේ කැමැති වෙන එක හෝ අකමැති වෙන එක. ඔය ජරාවට වර්ණයටපත් වෙන දේ ප්‍රශ්නයකට සම්බන්ධ වෙනවා. ප්‍රිය කරන දේවල් ජරාවට පත්න වේවා මරණයට පත්න වේවා අනිත් හුඟක් අය පවතිය වගේ ඔබලා හිතනවා. ඒ ඔබලගේ හිතවිල්ල නිසා ඒවා ජරාවටපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙන බහුව වෙනවා. එහෙම එකක් තියෙනවා හිතපන්. ඔය ජරාවට මරණයටපත් වෙනවා නම් කැමැති ඒවා තියෙනවනේ. අනිත් ඉක්ම කළා මැරිලා ගියා. අර ඉක්ම කළා ජරාවට මරණයටපත් වුණා නම් උඹලා එහෙම හිතුවත් එහෙම වෙනවා. හිතුවත් නම් ඕක වෙන්නේ නැහැ. නමුත් කුරුමතාවේ යනු ඒකාත්මික ජරාවටපත් වීම මරණයටපත් සුදුසු වෙලාවෙ හිත වෙනවා. හැබැයි උඹලා කැමැත්තක් අකමැත්තක් ඕක බලන්නේ නැහැ. අන්න ධර්මතාවයක ඇති කොයිද උඹලගේ නිහිවිකමක් ඕක. කොහොමද උඹලගේ තියෙන පියනවද උඹලගේ තියෙන අයිතිවාසිකම. උඹලගේ බලපොත් වෙන්නන්න පුළුවන් ද ලෝකේ. ඔය කෙක් ගහගෙන බලපල්ලකෝ උඹලගේ. ඕක ජරාවටපත් වෙලා සුදු වෙනාට උඹලා කැමතිද? දැන් ඉතින් බුදුරණන් ආදී දුන්න දහවන විග්‍රහ කරන්නේ නැහැ. ඔළුවේ තියෙන කෙක් ගහවත් යකුනේ උඹලට පුළුවන්කම නැත්නම් සුදු වෙනවට කැමති නැහැ සුදු නොවි තියාගන්න. වැටෙනවට කැමති නැහැ ඒක වැටෙනවා. ඉතින් උඹලගේ ඇඟේ තියෙන කොටසක්වත් ඒක විදිහට උඹලා කැමතිද තියාගන්න බෑ. නමුත් ඒක උඹලා කැමති වෙලාවකට නෙමෙයි තිල්ල උනේ. ඒකට උරුම වෙලාවට ජරාවටපත් වුණා උරුමේ පරිදි මරණයටපත් වෙලා කියලා විලා ගියා. උඹලා ඇඟේ තියෙන ලෝම් ගහක් නියපොත්තා කරන් බලපල්. ඒතර මෙන්න මේ ආකාරයෙන් අකමැති දේ තමන්ගේ කැමැත්තක් අකමැත්තක් මේකට බලපාන්නේ නැහැ. තමන් කැමැති වුණත් අකමැති වුණත් හරියන්නේ නැහැ. ඒකට ධර්මතාවයක් තියෙනවා. හටගත්තා නම් හටගත්ත දේ විපරිණාමයටපත් වෙලා වෙනදලා ඒ ධර්මතාවයට පරිදි මිසක් අපිට කාටවත් වුණත් නෙමෙයි. කාය කායක කැමැත්තට වහස මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි අකමැති දේ ඉක්මනට ජරාවට වෙනසෙපත් වෙලා වෙනසලා විනාශ වෙලා අපිට දැනසිලක් ලැබුණා නම් කිව්වට වෙන්නේ නැහැ. අපි කැමති අනේ එහෙම වෙන්න නම් එපා. ජලාවනපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙන බොහෝ කාලයක් මේක පැවතීවා කියවට හරියන්නේ නැහැ. ඒක හේතුඵලයක් පරිදි හටගෙන පරිණාමයටපත් වෙලා වෙනසෙ ධර්මතාවයට උරුමයි. එහෙනම් මේ ප්‍රියමනාප දෙයකට ඒක වෙනකොට උඹලා අකමැති වුණා හරියන්නේ නැහැ ඒක වෙනවනම්. උඹලාට එහෙම අවස්ථාවල මොළ දෙන්න සිද්ධ වුණොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ මනසට සහ ගතව හිත ඇති වෙන්නා වූ යම්කිසි අසහනකාරීත්වයක් ඇති වෙනවද නැද්ද? එක එක්කෙනාට හිතන්නේ නැතුව එක එක්කෙනාගේ ඒවා කරගහන්නේ නැතුව උඹලාගේ මොලෙන් හිතලා බලලා මෙන්න මේක උත්තරයක් කියපන්. ඔක්කොම අනික් අයගේව මැට්ටකට දාපන්. උඹලා මිනිස්සු උඹලා යමක් මම මොලයක් තියන අය. තේරුම් ගන්න පුළුවන්. ඉතින් උඹලාට තේරුම් ගන්න එක එක්කෙනාට වහල් වෙන්නේ නැතුව මේ බුදුරන් වහන්සේ දහම් දුන්න ප්‍රණය. මේ මම කිව්වට එහෙම ගන්න යන්නත් එපා. ඒක හරියන්නේ. තේරුම් බැරින්ද. ඒතකොට මෙහෙම ප්‍රියමනාප දෙයක් නමුත් ජරාවටපත් වීම වර්ණයටපත් වීම වළක්වන්න බෑ ධර්මතාවය පරිදි දුරුදු වෙලාවෙ සිද්ධ වෙනවා. ඒකේ ප්‍රියමනාප දෙයට ඒක වෙනකොට උඹලන්ට ශෝකයක් එහෙම ඇති වෙනවද නැද්ද? ඒ වගේම හිත කිදෙනවා. යලි යලි 10ක් ඇති වෙනවා. කායික වශයෙන් තිබිච්ච සැනසෙල්ල නැති වෙනකොට දුකක් ඇති වෙන්නේ නැද්ද? මානසික වශයෙන් දුක්නසක් ඇති වෙන්නේ නැද්ද? අනේ මේ වෙච්ච දෙයක් මෙච්චර දැන් ඉතින් මට හරි ප්‍රශ්නයක් වෙනේ මගේ ජීවිත කාලෙත් තුල ඉතින් මේ සැනසෙල්ල නැහැ. මට ඕන හැටියට යන්න බෑ. මට ඇවිදින්න බෑ. ඉතින් හැරෙත් ටික ගහ යන්න වෙන්නේ. ඇස් පේන්නේ නැතුව ගියා දැන් මොකද කරන්නේ? කන් ඇහෙන්නේ නැතුව ගියා. දැන් ඉතින් මං කැපිටි නැහැ කියලා පොරාල දෙයක් නැහැ. මහලු වෙන්න වෙන්න මට මේක වෙනවා. දැන් ඉතින් මොනවා කරන්නේ? හරි අසහනයකින් ඉඳ වෙන්නේ නැද්ද උගලනෝ? ඔය ජාතිය එක්ක වැඩිච්ච නිසා නේද? උඹලට මේක නැතුව බැරි. ඇප්පෙරින් නැතුව බෑ කියන්නේ මොකද? ඔය හදාගත්ත ජාතිය මගේ කියලා මම කියලා ගඳ කරගත්ත ඔය ගොළුවල් ටික රිතාන.
ඕක එකින් එක ආරක්ෂා කරගන්න ඕනේ. පෝෂණය කරගන්න ඕනේ. නැත්නම් මහ දුක. හොඳයි කියලා බදාගත් එකම බඩගිනි දෙනවා. පිපාසය දෙනවා. කන්න බොන්න දුන්නේ නැත්නම් ඉවසා ගන්න බැරි වේදනාවක් ඇති කරනවා. එතකොට ඊට පස්සේ හොදන්න ඕනේ සුද්ධ පවිත්‍ර කරන්නේ ඔක්කොම කරන්න ඕනේ. එයා ලොකලොත් එහෙම මහා දුර්ගන්ධයි. තදකුත් හරි ඇති වෙනවා. ඉතින් හැම එකෙම උඹලාට කොහොමවත් බේරෙන්න බෑ. ඒ ටික කරන්න ඕන. ඒ ඔක්කොම කරගෙන හදාගෙන ඉඳ ගියන පස්සේ ඇඳ බේන්නේ නැතුව ගියා නම් කන් ඇහෙන්නේ නැතුව ගියා නම් ඒ උනාට මේ කුණු වෙන කය තාව තියෙනවා. අවසාන වෙනකම්. ඇස් බේන්නේ නැහැ පුල් වෙන කය හේමුවා. කන් ඇහෙන්නේ නැතුව ගියාට කුණු වෙන කය තවත් කුණු වෙවි තියෙනවා. දැන් කන්න බොන්නත් බෑ. ඒ උනාට කුණු වෙන කය තවත් කුණු වෙවි තියෙනවා. ඇවිලා ගන්නත් බෑ. නැගිලා ගන්නත් බෑ. කුණු වෙන කය නම් එහෙම උගා. ඒක කුණු වෙවි තියෙනවා තව. දැන් ඉතින් මොකද කරන්නේ? අනුගේ පිළිසරණකුත් නැත්නම් ලබල්ලා බැයි නම් උඹලා වැඩි වෙවි අඬා හරි දැගාපත් වෙන්න වෙනවා. කරේ නැත්නම් කායික වශයෙන් මහ දුක් විඳින්නත් වෙනවා. මානසික වශයෙන් කොච්චර පීඩනයක් විඳිනවා. මේ දියල්ලම මොකක් නිසාද ආවේ? මම කියලා මෙහෙම කයක් තිබුණා කොච්චර මොන සුන්දර ලෝකෙක ඉඳ තිබුණා. මොකද ආස්වාද විදිහට ඉඳ තිබුණා. මලත් අර වගේ ලස්සන කයක් එහෙම තිබුණා. මලත් උල පැන පැන ඉඳ තිබුණා. මොකද ශක්තිමත් කයක් හැකියාවක් මටත් තිබුණා. මම සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. ඔය ආගේ මෝඩ අදහක් හිතුවා විතර කොවලා. මේ කුණු කයක් අයිති කරගත්තොත් මහා දුක් වලකට උරුමකාරී වෙන බව හිතුවේ නෑනේ. දැන්වත් හිතන්න බැයිද ඔබලට? මේ බුදුරජාණන් වහන්සේ දහම් තුන්ල ක්‍රමයි. 아무තු භාෂාවක් බුදුරජාණන් වහන්සේට නෑ මිනිසුන්ට වැටහෙන බැවින් දහම් දෙතුවා. ඒ ජනපද නිරුක්තිය ව්‍යාක් කරන්න නැතුව ඒකෙන් දහම් දේශනා කළා. මේ මිනිසුන්ට හොඳට තේරුණා කියන එක. මේ මිනිසුන්ගේ භාෂාව කතා කරපු හැටි. ඒ වැම්ම තමයි ඉතා දේශනා කළේ. ඒක උන්වහන්සේලා දැනගෙන ලෝකයට අවබෝධ වෙන්න ඒකෙන් දේශනා කළා. ඉන් ජරා ඔක තමයි ඉතින් මහයිතා කියලාවින් ජාතිපත්‍ය ජරා මරණ ජරා ඉතින් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන දුපාල සම්භවಂತಿ මහයිතා කියලාවින් කිව්වා තෝකෙනේ කිව්වේ. පඬිතකමල කිව්වා කියා දීලා ওই ටික. අර පඬිතකමල කිව්වා මිනිස්සු බය වෙනවා පුදුමාල ඔය පාළි අපිට තේරෙන්නේ නැහැ. මේ ගියාගේ සිංහලයට තේරෙන භාෂාවයි කරා අනේ පොච්චර හොඳ තෝරා ගන්න පුළුවන් බයදී උදිරාන දේශනා කළා දී. මොන පොත්තු යන්නේ තේකුත් නැහැ. තමන්ට තීරණ වනනි. පරිත්‍යාම උපාදී ගියා. දැන් මේකනේ මෙයාද හම්බෙලා තියෙන්නේ. මෙතන ලීතිය තෝරා ගන්න තියෙන. වටිනා දහම හම්බෙලා තියෙන්නේ. පද වේලාක නිසා තීමා කරලා. ඔය කියා විතර දෙන්න. දැන් මෙන්න මේ විදිහට බලන්න ප්‍රමේය දේශනා කළා. දැන් ඉතින් ඒතොන් දැන් අපි උනා පිටියන් බත්තු යන්න දිනවා හරි වැඩි මට. ළමයිට කන්න දෙන්න. මට හම්බ පෙරන් දිනවනේ හරි වැඩි. නිවන් දකින්න කොහොමද අපිට වෙලාවක් තියෙන්නේ. මේ જાතිය පදේ උපන්නේ කාලේ ජරාලම අදේනපත් වෙලා කියලා දැනගන්න බත් වීනෙක් පහත් නෑ. රතාවට එන එක බං නෑද? ඔය රතාවට යනාදුනේ තමන්ගේ යාළුවෙක් කියලා ඔය ජාති තාම කතා කරන කෙනෙක් එක්කලා. ඒ වහා ආගු මේ જાතිපත්‍ය ජරා වර්ණ කියන එක කිව්වද මට විඳුද? ඔව් මට එයා තෙන් තියලා. මේ බත් එකේ රතාවට යනකම. ඔක තේරෙන්නේ නැතුව ඇයිද රසාව කරනවා කියලා. වේදන මට උයන්න තියෙනවා. ඔය උයන ගමන් තවත් කවුරු හරි එකලා ඉලට මෙන්න මෙහෙම කතාවක් පාවුරු කරාම ජාතිපත්‍ය ජරා හරි අහියකට තේරුණා. ඔව් මට අන් තේරුණා. මම දැනගන්න ගියාම. ඉතින් එයාත් ඒක කියනවා. අර උයන ගමන් ලූල් රෙඩිය කපන ගමන් පේන්නේ නැති ජාතිපත්‍ය ජරා වර්ණ කිව්ව එක ඇත්තයි කියේ. අනේ ඉතින් මේ සෝප පරිදි ඔක්කොම ඇත්තාසේ මේනවා තමයි ඔක්ටයිලින් කළා. ඔය උයන පෙර දුන්නු යපු ටික දාන්න කියලා උල් බද්ද ගමන් ඔබෙත් ඔක තේරෙන්නේ නැහැ. ඉතින් අපිට මොකද කියන්නේ දහම අවබෝධ කරගන්න මේ ලෝකෙ තියෙන ප්‍රශ්න කියා. අපේ රටා ප්‍රශ්නයක්. අපි කරන වැඩ ප්‍රශ්නයක්. ඕවා නෙමෙයි වම්ද. අනේවා ওই බල කැත්තක දාමේ මේ වටිනා ලෝකේ සුන්දර ලෝකේ පැත්තකට දාගෙන අපිට වැඩක් තියෙනවේ. ඔන්නේ කණ්ඩ බොන්න ඔන්න කට ගහට හදපන් මොනවා හරි කරන්නේ පිටරගෙන ඕනවා හරි ගෙනල්ලා හදපන් කන්න දියා හොඳට. ඔය හොඳට කුතෙන් කරපන් ඇඳක් හරි ගෙනෙලාගෙන මෙතියා කියලා දාලා ඉන්දරන් බුදියා ගන්න සැපතේ බුදියා ගන්න ඕන ඉන්න ඕන. ඉතින් ওই જાතිය වගේ වංටකාම සම්පත්තියේ ආවඩවලා ළඟලා මිනිස්සුන්ට නම් තාම වැහෙට. Taman කරන කේ රැතියාව තමයි දහම් වහන්නේ. උයන්නේ පිහෙන එක දරුවා දාගන්න එක දහම් වහන එකක් නෙමෙයි. පංචකාමීට කත් අදින එක දහම් වහන එකක්. ඒකයි කාර්යදී. ඉතින් අපි දකින්න ඕනේ ඒක අපි විසින් කරන දෘෂ්ටිය කල්තක වැඩක් නිසා කාටවත් මේකට කවුවත් ඇදලා දාන්න බෑ. පංචකාමියන්ට ආසාවෙන් බැඳිලා ඒ ගැන හිතන එක අපේ දෘෂ්ටිය. ඕනනම් අපිට දෘෂ්ටිය වර්ධනය කරගෙන බ්ලාවින්ඩ පුළුවන්. යථාබෝධයකින් දෘෂ්ටිය විදහැරලා ඉතින් සත්‍යාවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මොනවා කරුවාම සමාජයේ තියෙන සම්බන්ධ සමාජයේ තියෙන ප්‍රශ්න අපිට කොහොමද ධර්ම අවබෝධ කරගන්න බැරි වෙන්නේ කියලා.
දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට පත් කරන ඒවා තමයි මේ ජාති. ප්‍රිය කරන්න කිව්වොත් සිද්ධ වෙන්නේ ඒකයි. අප්‍රිය දෙයක් නම් අපි ගොඩනගන්නේ නැහැ. ප්‍රිය දෙයක් තමයි ගොඩනගන්න ගියේ. අය ප්‍රිය දෙයක් ගොඩනගන්න යනකොට අප්‍රිය අවස්ථාවල නිතර වාජනේ වෙන එකක්ම තමයි මේ ඒකෙම තියෙන එක අවස්ථාවක් දැකලා ඒකේ විතරක් බැඳිලා. මේක කොච්චර හොඳ කියලා හිතුවා මිසක්. අපි කවදාවත් හිතුවේ නැහැ නේ ඉතිහාසය. මේ අපේ අඩුපාඩුව නෑ. ඕක තේරුම් ගන්න. ඕක. තරුණ ශරීරයක් දැකලා හැඩවැඩ තියෙන ශරීරයක් දැකලා අනේ මටත් මෙහෙම කෙනෙක් වෙන්න ඇත්නම් කියලා හිතුවා. අපි හිතලා තියෙන ඔහොම ඒවා. පංචකාමාස්වාදී මුල් කරගත්තා නම් හිතන්නේ ඊට ගැලපෙන කයක්. ඉතින් අර තරුණ තරුණිය අනේ හැටි බලලා අනේ මලත් එහෙම කෙනෙක් වෙන්න ඇත්නම්. ඕක තමයි හිතුවේ. එහෙම කෙනෙක් වුණාද? දැන් අවුරුදු කීයද ඒකට අර ඔය කිත? අවුරුදු 15යි 20යි 25යි ඔය අතරේ. ඔව් සාධාරණම ඔහොම ඉන්නේ අපි හිතන්නේ නැතුව ඉන්නවා. දැන් අපි තියෙන්නේ බස් එකේ එලවන්නේ නැහැ මොනවා කරන වෙලාවක් කරා. මොනවා යන ගමනක් කියන්නේ. මොනවාලි කරන ගම. ඉතින් අවුරුදු 25 එකගේ තත්ත්වයන්නේ මෙහෙම වෙන්න නැත්තම් කියලා හිතුවේ. ඌට අවුරුදු 30ක් යන බව දන්නේ නැද්ද? ඒකිට අවුරුදු 30 35 කියන බව මම දන්නේ නැහැ. අවුරුදු 30 35 40 කියාර මට ඔය නකල නැතුව තියෙනවද? ඔය දඟලේ පුළුවන් ද දාන්න? ඔය තියෙන ලක්ෂණ හැදෙන කුරුවන්ට යන ගමනේ යන්න පුළුවන්. ඔය අදින ගවුම නැත්නම් ඔය අදින විදිය කලිතම ඔය කරගත්ත. ඇදගෙන ඔය විදිය හැලී එයිද? අවුරුදු 40 ගියා 50 ගියා පොන්ද කුදු වෙනවා වකුතු වේවි අරුදු වෙනවා පේනවා ඒකාන්තේ වෙනවා. එහෙම එකක් තමයි ලතර විවිත කය. ඔක වෙන එකක් නෙමෙයි ඔය තිකු. ඉතින් අන්තිමට වයල්ලා ගිහලා අවුරුදු 80 කනවා ජීවත් වෙනොත් එහෙම නැකිලා ගන්නවත් බෑ. ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, තට්ටේ පෑදිලා ඔපමත් වෙලා ඉතින් කොන්දක් කුදු වෙලා පෙපෙවුල කර කියා ගන්න දෙයක් නැතුව හති හෙලේලා යන මෙහෙම තත්ත්වයටපත් වෙලා මහා ලෙඩ ගොඩක් කුණු ගොඩක් වෙනවා. එහෙම එකක් නෙමෙයි දියේ. අනේ මට මේ තරුණයෙක් වෙන්න යනවා කිව්වා මේ තරුණයෙක් වෙනවා නම් උකට ඒකාන්තයෙන් ඔකට මෝරෙ දෙන්න වෙනවා. හිතලා බලපන්තෝ. අපි අපිට කියා ගත්තා නම් පේන්නේ නැද්ද ඔය බං? දැන් මේකයි බලන්න කිව්වේ. මෙන්න මේක බලනකොට පේනවා ජරාවට මරණයටපත් වෙන්නේ නැති සුන්දර ලෝකෙක જાතියක් නැහැ. එහෙනම් මම සුන්දර ලෝකේ જાති පසන්නේ කොයි එකද? ජරාවටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන්නේ නැති එහෙම જાතියක් තියෙනවා පට බලු. බුදුරන් වහන්සේ තියෙන එහෙම නැති තියෙනවා බල කමන්නේ. හිතලා බලපන්. එහෙම එකක් තියෙනවා කිය. එන ජරාවට මරණයටපත් වෙන්නේ නැති සුන්දර ලෝකයක් නැහැ. මලවලන රූපයක් එහෙම ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් නැහැ. අවදාහරි ඔය විතරට වක්ලා ගන්න දෙන එකක් නිසා. මෙන්න ලෝක ධර්මතාව. ඕක හිතන්න පුරුදු කළා. ඉගෙන ගන්න එකක් නෙවෙයි තියෙන්නේ යථාර්ථය දැනගන්න එක. මෙන්න මේක දැකලා පස්සේ මොකද වෙන්නේ? එහෙනම් එහෙම જાතිනා මන්නේ සුන්දර ලෝකයක පතරමේ අමාරුව වැටුනේ. නරකේවා පැතුවේ නැහැ. මහලු කයක් පැතුවේ නැහැ. සුන්දර කය පතන ගියාම මහලු කයට හිමිකාරී පුණා. ලෙඩ නැති ලෝකී ස්වභාවය පතන්න ගිහිල්ලා ලෙඩ කුණකට ගහු වෙන විස බීජ වලට ගෝචර වෙන විවිධාකාර ලෙඩ රෝගයන්ට ගෝචන කාය ප්‍රේමිකාරී තුරුමා. මෙන්න මේ වගේ දැක්කම පස්සේ ලකි මෙන්න මේ ಜಾති ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගන්න ගියේ හතගත්තා වූ මුලා දමගත නිගමනයේ නිසා හතගස්ස වැඩ පිළිවිල තමයි මේ ජරා මරණයට ගෝචර වෙන දේ පහක් හදලා දුන්නේ. එහෙනම් ජරාවට මරණයට පත් වුනහම ඇති වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් නිය වරකින්න බැරි. අසහනකාරී දුක්ඛිත භාවයට මත් කරන්නා යම් වැඩ පිළිලක් ඇන්න. මතෝක නිසි වැඩ පිළිලක් කියලා කියන්න පුළුවන්. නිගමනය කළ හැකි. නිසිද අනිසිද පරිහරණය කරන්න. යලි යලි ගොඩනගනකා පරිහරණය කරන්න. යලි යලි සංස්කරණය කර කර ගොඩනගා ගන්න. මේක සුදුසුද නැද්ද? නිසිද අනිසිද? කල්පනා කරලා බලනකොට අපි කරන රත්තාව අපිට පාසනයක් ගන්න මේක නිසිද අනිසිද කියලා දරගන්න. බිම් බලාගෙන ගියක් කමන්නේ උඩ බලාගෙන ගියක් කමන්නේ නටනටා ගියක් කමන්නේ ඕක කල්පනා කරන දැනුණා මේක අනිසි. නිසි කියන්නේ කොහොමද? නිසි නම් ජරාවක් නැති වර්ණයක් නැති ශෝකයක් නැති වර්ධේවියක් දුකක් දොමනසක් පායා කරන්නේ නැති තාන්තියක් දිනනවා නම් ඒක නිසි. නැත්නම් ඉතින් අනිසි දෙයක් නේ නිසි කියලා මේ බඩිලාටියකට අපි ළඟරන්නේ මුලාවනේ ඕක නෙබලාව කියන්නේ. ඕකනේ අවිද්‍යාව. අන්න දැනගන්න. එහෙනම් හරියට මෙන්න ලස්සනයි තියයි මනාපයි සුන්දරයි කියන ලෝකේ. කොහොමද අනිත්‍ය සංඥාවෙන් දකින්නේ? අත්ති යති හරාජ jigucchati ayam vittatananda sabba සංකාරසු අනිත්‍ය සංඥා කියලා බුදුගන්න ආත්ක දේශනා කළ අනිත්‍ය සංඥාවෙන් දකිතෝ. හරියට බල්ලෝ තහ බල බලා බල පුරවා ගන්න හම්බෙන්නේ නැහැ. මක්කපු හපහපා ඉන්නවා වාබි. අර්ථියතු. ඔය සුන්දර ලෝකේ තියෙන ඔන්න හො જાතිය. හරිය හොවයා ගෙහෙල් ගන්න පතුරු වැරෑර හර හො වෙනවා වාගේ.
කවදාවත් හරයන් හම් වෙන්නේ නැති හිද්දේ වරුනේ වැහිලා තියෙන පිපිලා තියෙන එක තමයි ওই සුන්දර ලෝකේ. හරයටි. ගන්ධ හරයක් නැහැ. ජීකුත්‍යති මල පුත්‍රා වාගේ අල්ලගෙන ඉන්නවා නිසා භාෂා කරගෙන ගන්ධ හරයක් ඒවා හැරයක් රාගත්‍යක් ඔය එකකවත් නැහැ. මල මුත්‍රා වගේ දේවල් ගන්ධ හරයක් ඇති දේවල් නෙමෙයි. තනතුමක් දෙන දේවල් නෙමෙයි. සත්‍යෝ සම්පූර්ණයෙන් ප්‍රයයිමනා බගින් අල්ල ලෝකේ හැටි කොහොමයි. ඔන්න ඕක දැක දාලා කියනවා අනිත්‍ය සංඥා පහළ වුණා. අනිත්‍ය දැක්කා. අනිත්‍ය දැකලා දුක් වෙලා අපි දවල් කරන දෙයක් තියෙනවා. අනිසි කියලා දැක්කම වාතේ. අනිසි බව දැකේම කම් පිටාද. ඔන්න ඔය දුක්ඛන්දරාවී ස්වභාවය ඉන්න ගෝචර වෙන එක කියා දැනගන්ත නිසාමයි ඒක අනිසි කියලා දැක්. අනිත්‍යයි කියලා දැක්. එහෙනම් දුක්ඛය කියන්නේ නවුටුයි කියලා දෙයක් නෑ අනිත්‍ය දුක විතරමයි. යම දුක්පද ඒක අනිත්‍යයි යමක් අනිත්‍යද ඒක දුකයි. දෙකම තේරෙලා. යමක් අනිත්‍ය දුක්ඛද ඒක මම කියන්නේ මගේ කියන්නේ ආත්මය කියලා ගන්න කොහොමද තන්තු මාත්‍රයක් ඕක හරයක් තියෙනවා. හරවන්තියද නැද්ද? තාරද නැද්ද? අසාරෙන් තක් මොන සාරත්වයක්? ඇත්ත ඕකේ. ඔන්න ඔය පොට හිතවලනකො කියලා දුන්නේ. මහ උලා දිගන ගන්න දෙමේ ගොල්ලෝටිය කරගන්න. තාරද අසාර කොහොම ලෝකේ? මොකද්ද තීරණය උඹලා? ස්වාමීනි දැන් නම් වල පේනවා සාරය කියලා හිතාගෙන රැවටිලා හිටියා මිතා ඈත් අතාරයි රූපත් අතාරයි ගලත් අතාරයි ශබ්දත් අතාරයි ආදිත් අතාරයි ගන්ධත් අතාරයි දිවත් අතාරයි රසයත් අතාරයි කයත් අතාරයි පොට්ටබ්බත් අතාරයි ඕවයින් හිත වලත් අතාරයි කිතන වැළපිලත් අතාරයි සාරයක් දෙනවා මෙච්චර කාලෙකට සාරයක් හම්බෙන්නේ දෙව මොන සාරයක් දහමුනේ දුක් විඳින වෙහෙත වෙවි අසහනකාරීව ආම් ගමනක් විතර දන්නවනම් ඒ ගන්න හැටි එහෙමයි හම්බෙලා තියෙන්නේ දැන් තිබිච්ච එකම තමයි පෙර තිබුණා සිබිලා තියෙන්නේ මතු හටගත්තෝ හටගන්නේ ඔය කියන අසාර වෙලක් විතර සාරත්වයක් නෑ පැවැත්මේ නෑ කියලා මට දැන් නම් වැටහෙන්නේ වැටුණා නම් සෝදාපන්න. පුතේ දාවන හරියයි තඳර පායතු කියන දහ ආයතන ලෝකයේ ඇදලා බලාපොරොත්තු වෙන සත්‍ය අවබෝධ වුණා. මුළු ත්‍රිපිටකය කලබාලන කරපු කෙනාට ලැබිච්ච සත්‍ය තාර්දිය ලැබුණා. ඔන්න ඒ පොඩ්ඩි. ඉතින් ඔන්න ඔය ටිකයි ගන්න කිව්වේ. ඉතින් ඔය ටික තීක්කලා තීරුම් ගන්න තියෙන දහම් ක්‍රමයට මොනවද අපි කරන හැටි රත්තායි දින පාසනේ. ළමයි කිරියා දෙන්නේ කිරියා කියලා ඔබ හිතා ගන්න වෙයිද? මම බුදුරන් වහන්සේ එහෙම එකක් පිළිලා නැහැ නේ ළමයි ඉන්නයිට නිවන් දකින්න බැරි කිව්වා. ළමයි කන්දරේ ළමයා දාලා කියන්නේ ලෞතුලා බුදු. අද මේ පිළ පඬිතුයෝ කෑ ගන්නවා. පොඩි කාලේ අපි මහ වුණේ. ළමයි හදලා ගෑනු එක ඔක්කොම දාලා තමයි මහරිච්ච පස්තේ වූ උන්ට තියෙන උදාහරණ දුවලා කිය. ඒ කියන්නේ කාවේද මේකේ මහා නායකයා දරු විපාක දනුවයි භාර්යාව පැත්තක දාලා කිස බුදු වෙච්ච කෙනෙක්. ඒකවත් දන්නේ නැහැ. ඉතින් ගෙදර ළමයි හිටියා කියලා බංගෑ නෑ මේ අවබෝධය ලබන්න. අනිත්‍ය බව දැනගන්න දුක්ඛ බව දැනගන්න අනාත්ම බව දැනගන්න කවුරු හිටියාම අම්මා තාත්තා සලකනවත් ඒත් පුළුවන්. අම්මා තාත්තා නොහොය ගියත් ඒත් පුළුවන්. කතාවේ බැදලා හිටියා පුළුවන් නොබැද හිටියා පුළුවන්. ඕකේ ප්‍රාණයක් නැහැ නේ ඕක. ඉතින් ඇත්ත මේකයි. ඉතින් දැනගන්න ඕනේ ඇත්ත මොකද බොරුව මොකක්ද? අනිත්‍යයි කියන එක ඇත්තද බොරුද? දුක්ඛයි කියන එක බොරුද ඇත්තද? අනාත්මයි කියන එක ඇත්තද බොරුද? වනාතේ දීෙන්ට ඔන්න ඔකට උත්තරයක් ගන්න. ඔය උත්තරේ ගන්න පුළුවන් වුණා නම් ඔය උත්තරේ ගත්ත කෙනා මොන රක්තාව කරගෙන හිටියක් ඔය හිටියත් මොන පිට බැල මිහිරගම් කර හිටියා. දරුවෝ 10 දිනකින් ඉන්න අම්මා කෙනෙක් වුණා. ඒ තාත්තා කෙනෙක් වුණා. අනිත්‍යයි කියන එක ඇත්ත දුක්ඛයි කියන එක ඇත්ත අනාත්මයි කියන එක ඇත්ත මේන් ඉහළන් ඇත්තක් මේ ලෝකේ නෑ. ඒක මට තේරිලා තියෙනවා සහබුද් දෙමු කියලා දැක්කනා. හකලා පායි දදාලව නිදහස් වැඩි කාලයක් මේ සතර ගමන යන්නේ නෑ. අවබෝධය පූර්ණ කරලා අතාර ලෝකෙ නිදහස් වෙලා හරි 80 කිලෝමීටර් කරන දවසටපත් වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය ටික කරගනින්න. ඔයයි ගිනින්නේ කර ගහගන්න නෙමෙයි වෙන්නේ. ඉතින් ඕක තමයි අපි දකින්න ඕනේ. මේ මුගාත් විතර හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඔය ටික තේරුම් ගත්ත හැකි ධර්මයේ මොකද්ද කිය. අත් එක කියලා දුන්නා. ඔව්. ඊයර පොතත් නේද පැහැදිලි කළා. ඔය කොටනේ පැහැදිලි කරලා දුන්නේ. මේ සත්‍යක මහා පඬිතුකම කතා කරන්න ගියාම ආත්ම දෘෂ්ටියෙන් කතා කරන්න ගියාම ඉතින් මේ මව කියන එකේ தත්ත්වය මෙහෙමයි ආත්මයි කියලා ඔය අදහස කියන්න බලන් ගත්තා. කින් ඔය ඇවි ඔය පොච්ච මේ බොහොම මහා ගැඹුරු විදිහට මේ කික්කත් වල ගැන ඇහුවේ නැහැ. කූපස්සන පරමාණු ගැන අහන්න ගියේ නැහැ. සත්‍යයෙන් ඇරුවේ. ඔය කය ගැන මොකද කියන්නේ? ඔය අතපය සැලි වැටෙන්නේ නැද්ද? ඔය ඇඟ කඳ ඔය විදිහට වැහැරිලා යන්නේ නැත්තේ. උඹට පේන එක කියපන්කෝ. නෑ කියන්න පුළුවන්. ඉතින් උඹ කිව්වේ මොකක්ද කියන්නේ ඉතින්ලා? මේක වටෝ නැටියට පවත් කරලා බලලා මේක ආත්මයි. ඉතින් ආත්මයි ඉතින් එහෙ පවත් කරන්න පුළුවන් එකක් වෙන්නේ. ඒක වෙනවා. ඉතින් කියන්නකෝ ආන්ද මේ ඉන්න වෙතන ටිච්චේ රජදරුවෝ හිම. ඒගොල්ලන්ට ඕනනම් ඉතින් මේ රට පාලනය කරන අයට. දැන් පිටි මිනිහෙක් බලන් හතින් නෙරපල්ල ඕන. බැයිද කරන්නේ?
අන පනවන්න වෙයි. උල තියන්න වෙයි. එල්ලා මරන්න වෙයි. දලුවමක් දෙන්න වෙයි. බෑ කියලා විදියක් නෑ. මොකද ඒක රජාලා එතලමත් දෙන එයාලු දුරු මේ දලුවා විසි දෙන රජුලා දේවාලේ නෑ කිව්වේ. ඇයි ගාමිණී එහෙම කියන්නේ? ඊයට බලයේ කියන එක වැඩක්. ඉතින් ඊට වඩා මහ බල තියෙනවා. කොසල් රජුරුවන්ට. ඉතින් අජාසත් රජුරුවන්ට. බිම්බිසාර රජු මේ වගේ නේ මේ කඩේ පිටිසලා. ඉතින් ඒ ගැල වෙන කතා කරන්න දෙයක් නෑ. මේ ලිච්ඡවි කුමාරණ තේ මලේ තියෙනවා. එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් කීයලෝ වගේ කතා කරේ මම මොකද ඉත්තේලා කියේ මේ කටන හරි වටනා ආප්නියක් මේ ටයි කී නෙමෙයි මෙතෙත් ආවේ මම තර්ක කරන්න. වාද කරන්න ආවා. ඉතින් එහෙම කයිද මෙහෙම කරන්න පුළුවන් කියලා ඔබ දැන් ඒකත් අනුමත කරලා කොහොම බෙදී. දැන් මේක ආත්මයි මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් කිය අන්තිම කතා කරලා මම ඒක තර්කවාදයට ඇවිල්ලා. අයිතරි ඉන ඔව් මේක ඕන එකක් බලන්න මේ රජවලට පුළුවන්. මේක මේ හැරෙදිත් පැදෙනවා. මේක ලෙඩත් හැදෙනවා. ඒ මොකද්ද ඔබ එකකින් ඉතේරු? ඉතින් බිම් බලාගත්තාම තියවල කියන්න දැන් ඇති. මේ ওই බුදුරජාණන් වහන්සේ ධර්මයේ දුන්නේ මේ මහා ගැඹුරු පැත්තට ගිහිලා රූක්ෂම ඇත් දෙක පියාගෙන ගිහිලා ඉතින් බ්‍රහ්ම ලෝකේ කප්පට ගිහිලා ඉතින් ගිහිලා මේ රූක්ෂම පරමාණු බලලා නිවන් දකින්න නෙමෙයි. අද මේ එක එක විකාර තත්ත්වයෙන් මේ මිනිස්සුන්ගේ මානසිකත්වය දුර්වල කරනවා. මේක ලේසි වැඩක් නෙමෙයි ස්වභාවික තත්ත්වයේ ඇත්ත බෙල්ල ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ හැමතැනම අහලා තියෙන්නේ. මේ කැඩලා බෙදලා යන ශරීරයේ හැටි පේනවා. මේ මහන්නේ මේ දිය බින්දු බිඳිලා යන හැටි පේනවා. ඔය Tamante එන සංඥා ගැන හිතලා බලන්න. වේදනාවන් ගැන හිතලා බලන්න විවිධාකාර වේදනා එනවා බිදෙනවා. ඉප්පත මාත්‍රේ වේදනා මාත්‍රේ හරියට මේ දිය බින්දුව ඇදි බිඳිලා යනවා. බලන්න මේවා හැටි. මානිය අර මිරිගු පේනවාද? ඔය බලමානුල නෙමෙයි ඇහුවේ. ඉතින් කවුරුත් දකින්න දෙයක් මේ ආවුව තියෙන ලාට. ඔය ගල් තවල් හත් වෙලා එහෙම යනකොට වැලි තවල් හත් වුණාම වතුර යන්නේ නැහැ මිරිගු යනවා පේනවා. ඉතින් ඇතිසේ වෙන්නේ වතුරවා. නව බලන මහා ගිනි කඳක් තියෙන. කරවිනවා මිසක් කවදාවත් විපාසය ඇදිනා මිසක් ඒ පස්සේ කියලා වතුර හම්බ වෙන්නේ නැහැ. හරියට මේ එක එක රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ගැන ඔන්න ඔහොම දේවල් හිතලා බලන්න. ඌව පස්සේ ගිහිලා ඉතින් කාම විපාතයට වැටෙනවා මිසක් අසහනකාරී වෙලා බෙලෙනවා මිසක් කෝ තෘප්තියෙන් තනකිච්ච කෙනෙක්. මේ ඇත්ත ඔය ඉතින් හොයලා බලන්න. මෙහෙමයි පොඩි බාහකින් දුන්නේ ඇත්ත කියලා දුන්න. මං නිකන් හරි වටිනවා කියලා හිතන කියන ගම්නේව. මං හොඳ වෙලා කොලා කීකේ හිතාගෙන හිටියා. ඒ කොල්ලා තියෙන එක මොකද්ද කේර් කඳක් අරගෙන ඉතින් හරි තියෙන එක පතුරු ගහලා බලමු තාම හරියක් හම්බ වෙනවා. ඔයිද දෙවෙනිද මේක? බලන්නකො මෙච්චර කාල කරපියා හම්බෙච්ච හරිය මොකද්ද කියේ. හරිය හිතාගෙන හිටන් හෙව්වා මිසක් හම්බෙච්ච හරිය යන්නේ නැහැ. තවත් ඔය පදේ යන්නේ හිතා කිය කරගෙන. මේ මොකද්ද හම්බුනේ? මානව විද්‍යාකාරියෝ දැකලා තියෙන මායාකාරියෝ නොයෙක් මැජික් පෙන්නන. ඔය දැකලා තියෙනවා. උන් පෙන්නන්නේ ඇත්තද බොරුද? මිනිසුගේ හැවහලා බොරුවක් පෙන්නලා ඇත්ත කියලා රවට්ටන. හරියට මේ විඥානයේ ඔය හිත කීරක මේ සත්‍රවට කන්නේ මේ මැතිවල් තියෙනවා ඇත්තේ පෙන්නනවා කියලා. ඇති දේවල් මවලා පෙන්නලා රවට්ටන නිසා පොයිද ඇතිදී ඇතිය. ඇති හේ පෙන්නලා රවට්ටන නිසා පොයිද ඇතිදී. ඔය කියන රූල තියෙනවද? ඔය කියන ලස්සන සද්දේවා ඇතිදී පෙන්න මායාවල් විදක් ඇති ආකාරයක් තියෙනවද ගන්ධ හරියක් තියෙනවද? ඔය ටික බලන්න පුරුදු වෙන්න ඕන. රූපේ වෙන පිටක් පාල්. ඒ වෙන පිටු දැකලා තියෙනවද? ඕකේ ඇතුලේ හෝ පිට හෝ ගන්ධ හරියක් තියෙනවද? ඒ වගේ මත්ලේ කය අරගෙන බලන්නකෝ ඕකේ ඇතුලේ හරි පිට හරි ගන්ධ හරියක් තියෙන එකක් ප්‍රකටවත් තියෙනවද නිය. ඉතින් ඔබ හිතන එක පුරුදු වෙන්න රූපේ වෙන පිටක් වාගේ වේදනාව ජීව බුලක් වාගේ සංඥා විර්ගුවක් වාගේ සංකාර කේරකලක් වාගේ විඥාන මායාකාරයක් වාගේ මේ පහේ හිටගෙන අපි මොනවද මේ හොයන්නේ කියලා හිතන්නකෝ. ඒතර වෙන්නේ අර්ථ. මේ පූජ්‍ය රාණේගුලා තේරෙන බල නෙමෙයි. මේ බුදුරණන් හති දෙවන් දකිට දේශනා කරව බං. ඉතින් මෙයා තේරෙන්නේ නැන්දේ. ඉතින් ඔබ රතුවා ඕනේ තව. ඔය ටික කරගන්න. තව ටිකක් මොනවද අපම්බන්ද කැලි මොකද බුදුරණන් හති දෙන්නා වල බල තෝරගන්න. ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් මේ ටික තේරෙන්න අපිටම අසහාරය නෙමෙයි ලෝකේ හැටි මෙහෙම එකත් අපිත් මේ පදේ කරගෙන ඉන්නේ. මේ බදාගෙන ඉන්න ඔක්කොම මේ තුනුකොල්ල මේ වගේ මිසක් වෙන මොකද ගන්න හරියි. ඉතින් මෙහෙම ගමනක් තිබුණා අතීතේ ආවනම් මේ જાතිය එකනේ ඇවිදින් තියෙන්නේ. අපි දන්නේ ආවද නැද්ද කියලා. ආවා කියලා විශ්වාසයක් තියෙනවා. ඇවිදින් තියෙන එහෙම කුණුකොළ මිසක් කොමන හරි එකේ. මතු යන්න තියෙනවා නම් මේ જાතිය හයක් නැති හිත වැඩ වෙමිටක් වෙන මොකේද යන්න තියෙන හොඳ එකක් අහන්න. ඉතින් අතීතේ ආවනම් දුක් විඳලා තියෙනවා. දැන් නම් ඒ වගේ අසාරවන්නා දුකක් විඳින එකක් විතර වෙද ඇතුමක් හිත හිතා දුක් වෙන බුලාවක විතර වෙන එකක් දැනුත් නැහැ වර්තමාන. ওই જાති කරු මතුපඩ ගත්තා නම් මටම මතුපඩ ගත්ත එක අල්ලලා දෙයක්. ඉතින් අතීතය ළඟින් වල උද්දා මිල්ල දෙයක්වත් නැහැ. දැන් තා උද්දා මිල්ල දෙයක්වත් නැහැ. මතුපරපත පත්‍ය යන දෙයක්වත් නැහැ. මම කොහේ මොනවා කරන්නේ? හරි අපතෝ. අවුමෝදයා. ඉතින් නිදහස් වුණා. නිදහස් චින්තනයක දෙන්නලා ඉන්නෝනේ මොකක් කළාද? මොනවා ගැන පෙරාදයි? ජීවත් වෙලා ඉන්න එක කරන්න පිළිදයක් තියනා කරනවා ඒක වෙන්නේ අන්ත. තාතපාල ජීවත් වෙලා කිසි ගැළපෙන්නේ නැහැ.
ඒ වගේ යුතුයකම් ඉක්මවන්න කරලා දෙයක් නෑ ඉන්නකම්. ඉන්නකම් මේ අවශ්‍ය දේ කරගෙන ඉන්න අපිට මට චන්දරාගෙන් අල්ලන්නම් මොන මාත්‍රයක් පොතල කවන්නේ නැහැ කියලා අවබෝධය වැඩි වෙන්න වැටේ. ඊට පස්සේ නිකන් නෝද එදා තිබ්බ රාගයෙන් තප්පෙරව දේශයෙන් දව මොහේ මුලා කරුව අදහස් එකක් වත් නැහැ. කාවේ බිනි දිවිලා දේශකෙන් විලා මොහක විනිකන් දිනුණා. නිවලාම සැනතුණා. තනතුම් සාගත මානසික ගතිය පළදිත්තේ. ඉතින් පළදිත තමයි දෙල හිත වෙයි. ඔතෙන් දාව. ඉතින් යථාර්ථය කරලා තියෙන්නේ. ඉතින් ওই විදිහට ඔකේ තමයි ඉන්න ඕනේ. ඒ තමයි අපි මේ අපේ තියෙන වැඩපොළ සමාජ සම්බන්ධතා මේව එකක් බන්නේක් නෙමෙයි. මේවා අපේ ඉදිරියදා ජීවිතය කරන වැඩේ. ඒක වෙනයි අවබෝධය වෙනයි. ඒ දින සමාජ සම්බන්ධතාව පවත්න්නේ මොකද? අපි මේ අන්‍යෝන්‍ය සමාජයේ සම්බන්ධතාවයෙන් තමයි මේ ජීවිතය ගත කරන්න ඕනේ. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ. හොඳයි මම පුත්පිළිවෙල බාහිර සමාජයේ සම්බන්ධතාවයේ තියන්නේ කිව්වත් ඒක. ඉන්ද හැදුවොත් මල පුළුවන් වෙයි. අන්න අපි ඉස්සර බලමු. සියලු සමාජ සම්බන්ධතාවයෙන් කියලා මං ඉවත්තිය. එහෙම ඉන්නවා කියලා හිතාගත්තොත්. ඔය කවිට පොවින්දකෝ. ඔය කලිත මොකෝ සරමකෝ. ඔය ඇදගෙන ඉන්න ඇඳුමකෝ ඉන්න. උඹේ පාළුවේ උඹම ලිප්පාලනේ කරගා. උඹ කල්ල හදලා ගන්න බත් පිගා. ඔය බත් ටික කොයිද උගන? ඔබ උඹද නිෂ්පාදනය කරගා. ඔය ගන්න ව්‍යංජන උඹද නිෂ්පාදනය කරගා. ඔබ ඔය ව්‍යංජන මාල බත්ුනේ බත් බාල මක්කුනේ කාගේ වැල්ල පිළිල කිසු ඔබේ වැල්ල පිළිලා. ඔබ දැන් මේ මගේ පාළුවේ මම ඉන්නවා කියලා කතා කරන්නේ. එහෙනම් මේ ජීවිතේ බලපුරවා ගන්න මේ කීකට ඇදුමක් ඇද ගන්න කී දෙනෙක් ඉඳන් මේ සම්බන්ධ වුණා. කපුවානේ ස්ථානයේ හිටු ගොවියාගේ බලංගේ. ඒ ගොවියාට බෝරඩිය දුන්න නැන කපුටි කවවා ගන්නල්සේ. ඒක නමත කියන තාත්තෝ කරන අය ඒ අවශ්‍ය මුළු වැඩ පිළිවෙලේ සමාජ සම්බන්ධයක් එක්ක. උවව පළියද ඇඳුම් හැමිලා නූල් හදන්නෝ. ඒකට ඒ වැඩ කරන කොටසක් එඩිය කරන්න ලප්තෝ. නූල් හැදුවල ඇඳුමක් හැදින්න එක වියන්නෝ. ඒක රාවදී පිටසක් ඒක කරන්නෝ. බිව්වට ඇඳුමක් හැදින්න එක වාට කරන්නෝ. ඒකට ඕනකොට ඒකට කරන්නෝ. ඒ වගේ ලොපලින අපට ඇඳුමක් හම්බුනේ මං කියලා නම් ආයතනට යන මොන හදනේ විදි ඉපාදව ගියේ නෑ මං කඩේට ගිහින් ගා. නෑ කඩේ මුදලාට කරන් ආපු මුළු වැඩ පිළ ඔක්කොගේම සම්බන්ධයකින් ආපු එකකින් තමයි මමත් ගිහිලා ගා. ඉතින් මට ඒක ගන්න සල්ලි පොයි. අර සල්ලි අපි ඉබේ පහලේනේ. තව කාගේ හරි සේවයක් කරලා ගන්න එක නෙවෙයි ඒගොල්ලන්ගේ සම්බන්ධිතය වඩියක් ගන්න. නෑ ওই විදිහට බලනකොට මම මේ එක ඇඳුමක් හදාගන්නේ වත් ඇටයක් කණ්ඩ. ස්වෛරීය වල ගුරුහාමි සමාජයේ සම්බන්ධය. එන දැනගන්න සමාජය තුල ජීවත් වෙලා මැරෙනකන් ඉන්න කෙනාට සමාජය අත්හැරලා ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. සමාජයේ සියල්ලෝ එකිනෙකාල කොටස්කාරයි. එහෙනම් මගේ සමාජීය යුක්තිය මම ඉතු කරන්න ඕනේ. සමාජයට මගේ සේවයක් ඇද්ද? අවංකව කළ යුතුයි. නැන අසාධාරණ. එන බෞද්ධ සමාජ සේවය කරන කෙනෙක් නෙවෙයි ලෝකවල කෙනෙක් නෙමෙයි. නියම සමාජ සේවය කරන කෙනෙක්. ලෝකවල කෙනා බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධයා තාප්පේ ළඟ. එන ඒ වගේ විදිහට කරන්න ඕනේ. මේ සමාජ සේවය කරුවොත් අපිට නිවන් දකින්න බෑ කිව්වොත් ඒ මොකද බං? ඒක බුදුරන් වහන්සේ දේශනා කළා නෑ. මේ ලෝකේ ජීවත් වෙලා අවසාන මරණ මොහොතක් පා නිකන් හිත් පුද්ගලයේ බුහි කරව එකක් නෙවෙයි බුදුදහම කියයි. ශ්‍රේත පුද්ගලයේ බිහි කළා. සමාජයේ ජීවත් වෙන අවසාන මොහොත දක්වා සමාජයේ මහා යහපතක් ඇති කරන පුද්ගලයේ බිහි වෙනවා. ඕකේ තිබෙනාව කියලු කඩේ සමාජයේ හැමතිම යහපතක් සිද්ධ කරනවා. මොකෙන් අයිතිසහගත අසාධාරණ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ සමාජයේ. VIP යම්නි ශ්‍රේත කටයුත්තක් ඇද්ද සමාජයේ යහපත කටයුත්තක් ඇද්ද සියලු ආකාරයෙන් සර්ව ප්‍රකාරින් නොපිළිලා ඉතු කරන බුද්ධිලෙක් වෙන බෞද්ධයෙක්. නෑ ඕකේ තරම් සමාජ සේවයක් වෙන්නේ නැහැ කෙනෙක්. නෑ බෞද්ධයාගේ සමාජ සේවයේ උපරිමයෙන් සිද්ධ වෙයි. සමාජ දූෂණේ බිඳුවර බහැර කෙලවර වෙනවා. දූෂණයක් සිද්ධ වෙයි. යහපතම සිද්ධ කරේ ධර්ම අවබෝධයෙන් දුක් කටයුතු කරන්නේ. ස්වභාවයෙන්මයි. ඉන් නිවන මාර්ගින බාධාවක් නොවේ නැති ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.